දවසක් ඒවා යාළුවනේ ඔයාලට මතකද මම හදුව මෙන්න මේ ප්ලේන් එක. මේ ප්ලේන් එකේ නම තමයි Corsair F4U කියන එක. ඔයාලා මගේ channel එකේ මුලින්ම වීඩියෝස් බැලුවා නම් ඔයාලට මතකද මම මේ ප්ලේන් එක දාපු ගොඩාරියක් වැඩ කැලි ටික. මේ ප්ලේන් එකේ නයිට් ෆ්ලයින් එකක් කරා මල් වෙඩි දාගෙන ගියා. ඊට පස්සේ මේකේ බැනර් එකක් දාගෙන ගියා. ඉතින් ඒ වගේ ලස්සන වීඩියෝ ටිකක් තියෙනවා. ඔයාලා channel එකේ බලුවේ නැත්නම් ඔයා channel එකට ගිහලා බලන්න ලස්සන වීඩියෝ ටිකක් තියෙනවා. වෙනද වගේ මම මේ ප්ලේන් එක හදාන්න ගත්ත මැටීරියල් එක තමයි KT foam board කියන එක. මේ ප්ලේන් එකේ ප්ලෑන් එක ෆ්ලයිට් ටෙස්ට් ලගේ මාස්ටර් සීරීස් කියන එකේ එකෙන් තමයි මම ඩවුන්ලෝඩ් කරගත්තේ. මේ ප්ලේන් එකෙත් කැලි විතින් ගොඩාරියක් තියෙනවා කපලා අලවන්න. මේ එයාක්‍රාෆ්ට් එකේ වින් එකත් ලෝ වින් ක්‍රමයට ආපු ඩයිහැඩ්‍රල් හැඩයට තියෙන වින් එකක්. ඒ හැඩේ නිසා මේ එයාක්‍රාෆ්ට් එකෙන් එරෝබැටික් එහෙම ලස්සනටම අපිට කරගන්න පුළුවන්. මේ එයාක්‍රාෆ්ට් එකේ විස්තරයක් කිව්වොත් මේක දෙවන යුද්ධ කාලේ ඇමරිකාවෙන් නිර්මාණය කරපු එයාක්‍රාෆ්ට් එකක්. දැන් මම මේ හදන එයාක්‍රාෆ්ට් එක මම හදන්නේ දෙවන යුද්ධ කාලේ පාවිච්චි කරපු එක විදිහට නෙමෙයි. දැන් මම මේක හදන්නේ ඔයාලා දන්නවා ශ්‍රී ලංකන් එයාර්ෆෝස් එකේ තියෙන PT6 කියලා જાතියේ එයාක්‍රාෆ්ට් එක. ඒ එයාක්‍රාෆ්ට් එක සෙට් එකක් හදලා තියෙනවා එරෝබැටික් ටීම් එකක් විදිහට. ඒ කියන්නේ Blue Eagles කියලා විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකට යාලා ටීම්ස් එකට කලර්ස් එකට අරගෙන තියෙන මෙන්න මේ වගේ නිලුයි කහයි විදිහට තමයි හදලා තියෙන්නේ. මේ PT6 එයාක්‍රාෆ්ට් එක යටින් තියෙන මෙන්න මේ වගේ සිංහ කොඩිය. මං හදපු ඒ එයාක්‍රාෆ්ට් එකේ සිංහ කොඩිය අලව ගන්න ඕනේ හින්දා මං කර වැඩේ කම්පියුටරෙන් අපේ කොඩියේ තියෙන සිංහය අරගෙන ඒක print එකක් ගත්තා A4 කොලයක සිංහයාගේ රූපේ. ඊට පස්සේ මං කර වැඩේ ඒක කහපාට ස්ටිකර් එක අලවගෙන කොලේ වේලුවෙන් පස්සේ මං කතුරකින් මේ සිංහයාගේ හැඩයට වටේට කපාගෙන ගියා. ඒකට මං භාවිතා කරේ කතුර සහ පේපර් කටර්. මොකද සමහර සිවුන් තැන් දිනවා කතුරෙන් කපන්න බෑ. ඒකට සමහර තැන් වලට පේපර් කටරකින් තමයි කපන්න ඕන. ඊට පස්සේ සම්පූර්ණ කපලුවාන් පස්සේ මෙන්න මේ වගේ හැඩයට තමයි මගේ සිංහයා ආවේ. ඊට පස්සේ කපල වෙලේ සිංහයා මෙන්න මේ වගේ එයාක්‍රාෆ්ට් එක යටින් මම ඇලෙව්වා. මේ හදපු එයාක්‍රාෆ්ට් එක අර PT6 එක විදිහටම නැහැ. පොඩි හැඩේ වල වෙනස්කම් ටිකක් තියෙනවා. මම මේ එයාක්‍රාෆ්ට් එක හදලුවාන් පස්සේ කල්පනා කරා මම මොකද මේකට ගාන කලර්ස් එක කියලා. ඊට පස්සේ මට හිතුණා මේක පොඩ්ඩක් අර PT6 එකේ පොඩි හැඩයක් යන හින්දා PT6 එකේ Blue Eagle විදිහට මේ වගේ නිලුයි කහයි දාලා එයාක්‍රාෆ්ට් එක ලස්සනට කලර්ස් කරන්න. එයාක්‍රාෆ්ට් එක සම්පූර්ණ වැඩුණාන් පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයාලට එයාක්‍රාෆ්ට් එක බලා ගන්න පුළුවන්. ඔයාලට දැන් පෙවුනේ එයාක්‍රාෆ්ට් එක control surface එක මම check කරන විදිය. මෙතනින් එහාට ඔයාලට බලා ගන්න පුළුවන් මම එයාක්‍රාෆ්ට් එකෙන් flying කරන වීඩියෝ ටික තමයි බලා ගන්න පුළුවන්. පේන දේ එරෝබැටික් දාන ගොඩක් වැඩ කැලි හැම දානවා. මේකේ සම්පූර්ණ වීඩියෝස් බලන්න ඕන නම් මගේ channel එකට යටට ගිහලා ඔයාලා බලන්න. ගොඩක් ලස්සන වීඩියෝස් ටිකක් තියෙනවා මේ එයාක්‍රාෆ්ට් එක සම්බන්ධව හදපුවා. මේ වගේ ලස්සන RC වීඩියෝ ගැන ඔයාලා බලන්න ආස නැහැ. ඔයාලා මගේ channel එකට ගිහිල්ලා බලන්න. මේ වගේ ලස්සන වීඩියෝස් තව ගොඩාරියක් තියෙනවා. ඊට අමතරව මගේ YouTube channel එකක් තියෙනවා RC Craftman. ඔයාලා YouTube එකට ගියපලාට search කරලා බලන්න RC Craftman කියලා. ඔයාලට මගේ YouTube channel එකේ. හරි එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉස්සරහට හමු වෙමු.